සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ඔයාලව බලන්න ආවා. අද පෙබරවාරි 3 වෙනිදා. ඉතින් මේ අවුරුද්දෙත් එක මාසයක්ම ගෙවිලා ඉවරයි. අද අපේ ගමේ පන්සලට දානෙ ගෙනියන දවස. ඉතින් උදේම නැගිටලා මල් ටිකක් එහෙම කඩා ගන්න තමයි දැන් හදන්නේ. දැන් නම් වෙලාව 6ට විතර ඇති. අපේ ගමේ පන්සල් තියෙන්නේ ටිකක් දුර. ඉතින් අපි වීල් එක තමයි යන්නේ. මොකද උදේම යන්න ඕනනේ. ඉක්මනට මල් ටිකකුත් කඩා ගමුකෝ. අම්මයි මායි තමා අද පන්සල් යන්නේ. අද මට ගොඩක් වැඩ තියෙන දවසක්. ගෙදර ඇවිල්ලා පාපිසි මහන්නත් ඕනේ. පාපිසි 30ක ඕඩරයක් මට ඇවිල්ලා තියෙනවා. ඒක මහලා ඉවර කරන්නත් ඕන. බලමුකෝ. දැන් ඔන්න අම්මයි මායි යන්න පිටත් වෙනවා. අපේ ගෙදර මල් නැති නිසා මම මල් කඩන්න පාරට ආවා. පාරේ ගහකින් තමයි මේ මල් කඩාගත්තේ. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. ඔය තියෙන්නේ අපේ පන්සල. යංකෝ ඇතුළට. ඉතින් මල් ටික මම පූජා කරන්න තමයි යන්නේ. කඩාගෙන ආපු මල් ටික ලස්සනට පිළිවෙලට හදලා පහන් පත්තු කරලා සුවඳ දුම් පත්තු කරලා පන්සලේ මළුවත් පොඩ්ඩක් පිරිසිදුවට අතු ගාගත්තා. මේ තියෙන්නේ බෝධිය. බෝධිය ගාවට යනකොට හිත නිවෙනවා. මම ගොඩක්ම ඉන්න ආස තැන තමා පන්සලේ බෝධිය. ඉතින් වටේ හැවිදලා වැඳගෙන ආපහු මම බුදුමැදුරට එනකොට බුදුමැදුර ආරක්ෂා කරන්න මෙන්න මෙයා තමයි ඉන්නේ. අපේ පන්සලේ බුදුමැදුර තාම හදන ගම. මේ බලන්නකො බෝල ගෙඩිය වගේ ඉන්න විදිය. බුද්ධ පූජාවක් තියලා ආපහු ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. යනකොට පාරේ හම්බෙන මල් ගස් වලින් මල් එකක් දෙකක් කඩාගෙන හැඩ බැල බැල තමයි මම යන්නේ. ඔය ඉස්සරහින් යන්නේ අපේ අම්මා. ඉතින් ගෙදර ඇවිල්ලා දැන් ඉතින් පාපිසි වහන්න තමයි හදන්නේ. ගෙදර වැඩ ගොඩාක් තියෙනවා. ඒව කරන්නත් ඕන. එක පාපිස්සක් හරි මහගත්තාම මට ලේසි. පාපිසි අඩි ටික මේ විදිහට කපාගෙන එක නැම්මක් නමලා වටේටම මහ ගන්නවා. මගෙන් ඉල්ලපු කොටු පාපිසි. ඒ හින්දා මම පාපිසි අඩිය කොටුවට කපා ගත්තා. පාපිසි 30ම ඉල්ලාවේ කොටු පාපිසි. මහලා ඉවරුනහම බලන්නකෝ ඒකේ ලස්සන. දැන් මම මේවට ඕනි පටි කපා ගන්නවා. පුංචි පුංචි රෙදි පටි කෑලි අපතේ යවන්න නැතිව මේ විදිහට අඟල් 2 ගානේ ඒ වගේ තියෙන්න කපා ගන්න ඕන. මම පාපිසි මහන විදිහට නම් මට මේ ගාන පටි තමයි ඕනේ වෙන්නේ.
ඊට පස්සේ මේ කපාගත්ත පටි ටික අපි හිමීට රැලි කරගමුකෝ. එක උඩින් එක තියලා මේ විදිහට දිගට මහගෙන යන්න තමයි තියෙන්නේ. එක පැත්තක් ලොකුවටත් අනිත් පැත්ත එක ගානකටමත් තමයි මම මහගෙන යන්නේ. මොකද මහනකොට මම පාපිස්සි අඩිය පේන්නේ නැති වෙන්නේ තමයි මහන්නේ. මගේ පරණ ෆෝන් එක කැඩුනා. ඒ හින්දායි ඔයාලව බලන්න එන්න මට පොඩ්ඩක් පරක්කු වුණේ. දැන් නම් අලුත් ෆෝන් එකක් ගත්තා. මම රුපියල් 20 50 100 වගේ කැටයකට දාලා එකතු කරගත්තා. ඒ එකතු කරගත්ත සල්ලි වලින් තමයි මම ෆෝන් එකක් ගත්තේ. ගෙදරට වෙලා ඉන්න බිරිඳක් විදිහට මම පුළුවන් විදිහට ඉතුරු කරනවා. හැමදේම මගේ හස්බන්ඩ්ගෙන් ඉල්ල දඟලන්න මම කැමති නෑ. ඒ හින්දා මට පුළුවන් විදිහට ටික මම එකතු කරගන්නවා. මම දෙයක් ඉල්ලුවොත් එයා කොහොම හරි ඒ දේ ගෙනත් දෙනවා. ඒත් මම කැමති නෑ වැඩි එයාට කරදර කරන්න. එයා වැඩට යන ගමන් ගෙනත් දෙන සල්ලි ඉතුරු කරගෙන මමත් පුළුවන් විදිහට කීය හරි හොයාගන්න තමයි බලන්නේ. මේ විදිහට පටි ටිකත් ඉක්මනට මහගන්න ඕන. ඒ ඕඩරේ ඉල්ලලා දැන් දවස් 15ක් විතර වෙනවා. දැනට නම් මම 14ක් වගේ මහලා තියෙන්නේ. ඊටු ටිකත් ඉක්මනට මහගන්න ඕන. ඒ මාමා කිව්වා එයාට පාපිසි ඕඩරේ හදිස්සියක් නැහැ හිමීට මහලා දෙන්න කියලා. ඒ නිසා හිමීට මහනවා. ගෙදර වැඩත් කරන්න එපාය. දැන් අපි පාපිස්සි අඩියට මේ පඩි අල්ලගන්න විදිහ බලමුකෝ. මෙන්න මේ විදිහට තමයි පටිය අල්ලගන්නේ. ඒ මාමා පාපිසි දිහම ඉල්ලව්වේ මෙන්න මේ විදිහේ ඇදේට මහලා. මහලා ඉවරනහම බලන්නකෝ යාළුවෝ හැඩ. පාට වෙනස් කර දැන් පාපිස්ස සම්පූර්ණ කරගන්නයි හදන්නේ. ඔන්න ඔය තියෙන්නේ දැන් මහපු පාපිස්ස. බලන්නකො ලස්සනයිද කියලා. දැන් ඕකේ වටේට කතුරෙන් කපා ගන්න ඕන. වැඩි කොටස් කපාගෙන ඉවරුනහම හරි ලස්සනයි. මං ඔයාලට පෙන්නන්නම්කෝ මම දැනට මහගෙන තියෙන පාපිසි ටික.
ඉතින් ගෙදර ඉන්න බිරිඳක් විදිහට ගෙදර ඉන්න ගමන් ගෙදර වැඩත් කරගෙන මං පුංචි මුදලක් හොයාගන්න එක ගැන මට තියෙන්නේ මං ගැන පුදුම ආඩම්බරයක්. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙත් මං ඔයාලව බලන්න එනකම් පරිස්සමින් ඉන්න.